ඉස්සරම කතා කරන්නේ ලංකාවේ ලොකුම අර්බුදයක් කියලා තියෙන මේ හලාල් ප්‍රශ්න. සාමාන්‍යයෙන් කතා කරලා කියන්නේ ගැන කතා කළ යුතුයි. මොකද මිනිසුන් ඇත්තටම හරි අවබෝධයක් නැහැ මේ හලාල් කියන්නේ මොකක්ද? ඒක සිංහල ජාතියේ වැදගත්කමක් තියෙනවද මේ පිළිබඳව? අවුරුදු 500ක් වෙනවා ඉතින් ලංකාවේ ඉස්ලාමීය උරවිල්ලා නේද? අවුරුදු 500ක් වෙනවානේ. අවුරුදු 500ක් වෙන මේ කාලේ හලාල් ගැන කතා කරනවා. අපි අන්න එතන බලන්න ඕනේ. අවුරුදු 500ක් වෙනවා ඉස්ලාමීය උරවිල්ලා ගැහණු ගෙනාවේ නැහැ. පිටරටින් ගැහණු ගෙනාවේ නැහැනේ. අපේ රටේම ගැහණු උදවිය අරගෙන තමයි ජීවත් වුනේ. ඒකෝද දැන් මේ අවුරුදු 500ක් ගෙවුනට පස්සේද මේ ක්‍රමවේදයක් ආහාර පිළිබඳ ක්‍රමවේදයක් ලංකා රාජ්‍යයට ස්ථාපනය කරන්න ලංකා රාජ්‍යයට ස්ථාපනය කරන්න හිතුනේ. ඔබ ප්‍රශ්නයක්. නමුත් මම කියන්නේ මෙහෙමයි. හලාල් කියන එක හොඳයි. ක්‍රමවත් ආහාර පාන සැකසීම පිළිබඳ ප්‍රතිපත්ති නේද? ඕක වෙන්න ඕනේ ඇත්තටම කාවතින්ද? කාගෙද වෙන්න ඕනේ? රාජ්‍යයද? හරියට හරි සහෝදරයා. ඇත්තම කියනවා නම් අපේ රටේ මිනිස්සුන්ට බෞද්ධයින්ට සිංහලයින්ට මේ හලාල් පිළිබඳව හරි අවබෝධයක් නැහැ. ඇත්තම කියනවා නම් හලාල් පිළිබඳව මෙච්චර දඟලන්න උවමනාවක් නැහැ මේ වලිගිරි ගිනිගත් රිලව් වගේ. හලාල් තියෙන්නේ මුස්ලිම් වරුන්ට. සිංහලයින්ට නෙවෙයි. අනිත් එක ලංකාවේ හලාල් සහතිකය නිකුත් කරන ජාමියතුල් උලමා සංවිධානය පැහැදිලිවම කියනවා හලාල් අපි බලෙන් දෙන්නේ නැහැ. හලාල් සහතිකය Tamanට ගන්න අවශ්‍ය නම් ඉල්ලුම් කරන්න. ඊට පස්සේ අපි ඒ ගැන සලකලා බලලා ඕගොල්ලන්ගේ ව්‍යාපාරේ එහෙම නැත්නම් ඕගොල්ලන්ගේ ප්‍රොඩක්ෂන් එක ඕගොල්ලන්ගේ නිෂ්පාදනය කොහොමද කියලා බලලා ඒක ඉස්ලාම් දහමට අනුකූලව නම් අපි හලාල් සහතිකය නිකුත් කරනවා කියලා. මේ සිංහල බෞද්ධයින්ට වැරදිච්ච තැන මෙතන තමයි. හලාල් සහතිකය කිසිම කෙනෙකුට බලෙන් දෙන්නේ නැහැ. යම්කිසි නිෂ්පාදකයෙකුට තම හලාල් සහතිකය අත්‍යවශ්‍යයි කියලා හිතෙනවා නම් මැද පෙරදිගට තමන්ගේ භාණ්ඩ අපනයනය කරනවා නම් එහෙම නැත්නම් මැලේසියාව ඉන්දුනීසියාව වගේ ආසියාතික රටවල් වලට තමන්ගේ භාණ්ඩ අපනයනය කරනවා නම් ඒකෙන් හලාල් සහතිකය ලබා ගැනීමෙන් වැඩි වාසිදායක තත්ත්වයක් ඒගොල්ලන්ට උදව් වෙනවා. ඒ කියන්නේ උදා කරගන්න පුළුවන් වැඩි පාරිභෝගිකයන් පිරිසක් තමන්ගේ ග්‍රහණයට නතු කරගන්න පුළුවන් මේ හලාල් කියන අරාබි අකුරු වලින්. මොකද ගොඩක් මේ ජාතිකින්ට ඉංග්‍රීසි තේරෙන්නේ නැහැ. ගොඩක් ජාතිකින්ට පිටරට ජීවත් වෙන මිනිස්සුන්ට සිංහල තේරෙන්නේ නැහැ. ඒ නිසා ඒ හලාල් කියන සම්මත ලකුණ අරාබි අකුරෙන් ගහන්න ඕන. එහෙම තිබුණොත් වැඩි පාරිභෝගික ජනතාවක් පාරිභෝගිකයන් පිරිසක් ආකර්ෂණය කරගන්න පුළුවන් හැකියාවක් ලැබෙනවා. ඒ නිසා මේ හලාල් සහතිකය අවශ්‍ය නැතුව මේ සිංහල ජාතිකයන් සිංහල බෞද්ධයින්ට හෝ සිංහල ක්‍රිස්තියානින්ට හෝ ද්‍රවිඩ ජාතිකයන් හින්දුන්ට හෝ මේ හලාල් සහතිකය ගන්න කියලා ජාමියතුල් උලමා සංවිධානය කිසිම වෙලාවක බල කරන්නේ නැහැ. අනිත් එක මේක මේ රජය ගාව ගන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද මේ ප්‍රශ්න තියෙන්නේ හලාල් ප්‍රශ්න තියෙන්නේ හලාල් තෝරා බේරා ගැනීමේ ප්‍රශ්නේ තියෙන්නේ මුස්ලිම් ජනතාවට මිසක් රටේ අනිකුත් ජනතාවට නෙවෙයි. ඕක තේරෙනවා ඇත්තටම සිංහල ඔය ජාතිවාදී සංවිධානවලට බොදු බල සේනාවට හා සිංහල රාවය හා අනෙකුත් ඔයගොල්ලන්ට කුලියට කහින ජාතිවාදී සංවිධානවලට මේක තේරෙනවා. නමුත් මේගොල්ලන්ට ඕන මුස්ලිම්වරු එක්ක මොනයම් හෝ ඝට්ටනයක් ඇති කර ගැනීම සඳහා තමයි මේ හලාල් ප්‍රශ්නේ අල්ලගෙන වල්ගේ ගිනිගත් රිලව් වගේ උඩ පැන හැමදාම හැම ටවුන් එකක් පාසාම මේ හලාල් වලට විරුද්ධව පෙළපාලියන හත් දෙයිනේ කවුද තමුන්නාන්සේලාට තමුසෙලට කවුද ওই හලාල් ගන්න කියලා කිව්වේ? සිංහල ජනතාවට බෞද්ධයින්ට හලාල් ගන්න කියලා කවුරුවත් බල කරේ නැහැ. ජාමියතුල් උලමා සංවිධානය පැහැදිලිවම කියනවා අපි හලාල් සහතිකය දෙන්නේ බල කරලා නෙවෙයි කවුරුවත් බලෙන් ගන්න එපා. හලාල් සහතිකය අවශ්‍ය නැත්නම් කරුණාකරලා ඉවත් වෙන්න කියලා. ඉතින් ඇයි මේ වල්ගේ ගිනිගත් රිලව් වගේ දඟලන්නේ? හලාල් සහතිකය කාටවත් දීලා නැහැ, බලෙන් දීලා නැහැ, බලෙන් ගන්න අවශ්‍යතාවයකුත් නැහැ. අනිත් එක තමයි ඔය සහෝදරයා මං හිතන්නේ සහෝදරයාගේ ඔය නොලෙජ් එකේ සහෝදරයාගේ දැනුමේ මදිකමක් නිසා තමයි සහෝදරයා කියන්නේ මේ අවුරුදු 500ක ඉතිහාසයක් තියෙනවා කියලා නෑ. සහෝදරයා ශ්‍රී ලංකාවේ මුස්ලිම්වරුන් ජීවත් වෙන්නේ අවුරුදු 1500කට අවුරුදු 1000කටත් පෙර ඉඳලා. පෘතුගීසින් ලංකාවට පැමිණියේ ක්‍රිස්තු වර්ෂ 1505 දී. පෘතුගීසින් ලංකාවට එනකොටත් මුස්ලිම්වරු වෙළඳාම සඳහා අරාබි වෙළඳාම සඳහා ලංකාවට ඇවිල්ලා හිටියා. පරංගියා කෝට්ටේ ගියා කියන ප්‍රස්තාව පිළිලට මුස්ලිම්වරුත් සම්බන්ධයි කියලා ඉතිහාසය කියනවා. බේරුවල තිබෙන කච්චිමලේ කියන දින මුහුද අතර තියෙන පල්ලිය අවුරුදු 1000කට වඩා පරණයි.
ගාල්ලේ තලාපිටියේ තිබෙන පල්ලිය අවුරුදු 900කට වඩා පරණයි. ඔය සහෝදරයා මේ ක්ලිප් ගහලා YouTube එකේ ක්ලිප් දාන අනිත් මිනිස්සුන්ට ඔය කතන්දර කියන්න කලින් ලංකාවේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලන්න. නැතුව නිකන් මේ අර බුදු බල සේනාව දෙනවා වගේ නිකන් ගුණා ජෝක් දීලා ජනතාව ඉස්සරහ නිකන් නෝන්ඩි වෙන්න එපා. මොකද මේ වගේ ක්ලිප් වලින් සහෝදරයාට මේ පිළිතුරු දෙනවා. ඒ නිසා මේ සහෝදරයා ක්ලිප් ගහන්න කලින් පොඩ්ඩක් ඉතිහාසය පිළිබඳව හොයලා බැලුවොත් හොඳයි. අනිත් එක මේ හලාල් සහතිකය අපි කාටවත් බලෙන් දෙන්නේ නැහැ. අනිත් එක ඔය සහෝදරයා කිව්වා ඇත්තටම සිංහල බෞද්ධයන් ජාතිවාදීන් නෙවෙයි කියලා. ඇත්ත. මේ කතා කරන මමත් සිංහල මගේ අම්මා සිංහල බෞද්ධ කාන්තාවක්. ඉතින් අපි ජාතිවාදීන් නෙවෙයි. ඒකට ඇත්තටම මම ඔය සහෝදරයාත් එක්ක එකඟ වෙනවා. සිංහල බෞද්ධයන් ජාතිවාදීන් නොවුනට සිංහල බෞද්ධයන්ව ජාතිවාදී ගොඩට දාන්න උත්සාහ කරන්නේ බොදු බල සේනා හා සිංහල රාවය හා ඔවුන්ට කුලියට ගහින අනිකුත් සංවිධාන. සිංහල බෞද්ධයන් ජාතිවාදීන් නෙවෙයි. බොදු බල සේනා හා සිංහල රාවය හා අනිකුත් ඔවුන්ට කුලියට ගහින සංවිධාන දන්නවා මේ හලාල් කියන්නේ ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මේ හලාල් තියෙන්නේ මුස්ලිම්වරුන්ට, කෝෂ තියෙන්නේ යුදෙව්වන්ට. හලාල් ලංකාවේ විතරක් නෙවෙයි අසල්වැසි ඉන්දියාවෙත් මම ඉන්දියාවේ සංචාරය කරලා වෙලාවේ දැක්කා. මුම්බයි, කල්කටා, මැඩ්‍රාස්, චෙන්නයි හැම නගරකම හලාල් හෝටල් තියෙනවා. මේ ඉන්දියානු හින්දු ජනතාව මේවා අල්ලගෙන දඟලන්නේ නැහැ. මොකද හලාල් තියෙන්නේ මට හලාල් කන්න ඕන නම් මම හලාල් හෝටලේ බැලුවා. මේකේ හලාල් කියලා ගහලා තිබුණා ගියා කෑවා. එංගලන්තයට යන්න හලාල් බඩු තියෙනවා ඕන තරම්. කැනඩාවට යන්න, ඇමරිකාවට යන්න හැමතැනකම මේ හලාල් තියෙනවා. එංගලන්තයේ යුදෙව් ජාතිකයන් ජීවත් වෙන ප්‍රදේශවල වැඩිපුර යුදෙව් ජාතිකයන් ජීවත් වෙන ප්‍රදේශවල ඇස්ඩා, ටෙස්කෝ, සේන්ස්බරිස් වගේ ලොකු සුපර් මාකට් වල කෝෂ කියන වෙනම ප්‍රදේශයක් තියෙනවා. ඒ මොකද ඇස්ඩා කාරයට වැඩි බිස්නස් අවශ්‍යයි. ඒ නිසා කෝෂ බඩු විකුණනවා. සේන්ස්බරි සුපර්මාකට් එක අයිතිකාරයට වැඩි බිස්නස් අවශ්‍යයි. යුදෙව්වන් වැඩියෙන් ආකර්ෂණය කරන්න අවශ්‍ය නිසා කෝෂ භාණ්ඩ විකුණනවා. ඒ වගේම මුස්ලිම්වරු ජීවත් වෙන ලන්ඩනයේ ආශ්‍රිත ප්‍රදේශවල වල මැන්චෙස්ටර්, ලන්ඩන්, ලීඩ්ස් වගේ මුස්ලිම්වරු අධික මුස්ලිම් ජනගහනයක් තියෙන ඉන්න ප්‍රදේශවල සියලුම සුපර්මාකට්, බැස්ඩා, සේන්ස්බරිස් වගේ ලොකු සුපර්මාකට් හැම එකකම හලාල් බඩු තියෙනවා. හලාල් වලට වෙනම සෙක්ෂන් එකක් තියෙනවා. මොකද ඒ සුපර් මාකට් වලට අවශ්‍යයි මුස්ලිම් පාරිභෝගිකයින් තමන් වෙතට ආකර්ෂණය කරගන්න. එංගලන්තයේ ඉන්න සුද්දෝ ක්‍රිස්තියානි මේවා අල්ලගෙන දඟලන්නේ නැහැ. මේ අපි මිනිස්සු වගේ. අපේ මිනිස්සුන්ට මේ ඇත්තම කියනවා මේ ජාතියට රටට නායකත්වය දෙනවා කියලා සිවුරු පොරවගත්ත හාමුදුරුවරු චීවරධාරියෝ ඒගොල්ලන් දන්නවා මෙතන මේ ලොකු ප්‍රශ්නයක් නැහැ. මෙතන මේ අනිත් එක මේගොල්ලන් ඇවිල්ලා මාධ්‍ය කැඳවලා මාසික සතියකට සැරයක් ගලගොඩාත්තේ ඥානසාර හාමුදුරුවන්ට මාධ්‍ය සාකච්ඡා තියන්න නැත්නම් මිනිහට නිින්ද යන්නේ. ඉතින් මිනිහා මාධ්‍ය ගෙනල්ලා නිකන් සිංහ ලීලාවෙන් කිව්වා 700 කෝටි ගාණක් කොහමද ශ්‍රී ලංකාවේ දල ජාතික ආදායමෙන් 10%කට වඩා වැඩි මිනිහා කියපු ගාණ. එච්චර ගාණක් මේ ACJU ඕල් සිලෝන් ජාමියතුල් උලමා කියන සංවිධානයට මේ හලාල් සහතික වලින් ලැබෙනවා කියලා. මම අභියෝග කරා පුළුවන් නම් 1,75,000 ගාණේ ගන්න හලාල් සහතික ලබාගෙන තිබෙන බාණ්ඩ 4,500 නම් කරන්න ගිනුම් වාර්තාත් සමග නිකන් මාධ්‍ය කැඳවලා ටීවී කැමරා කැඳවලා බයිලා ගහලා වැඩක් නැහැ. පුළුවන් නම් ඔප්පු කරන්න මේ සල්ලි යන්නේ අල් කයිඩා, හමාස් වගේ සංවිධානවලට. හමාස් කියන්නේ පලස්තීන ජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච කණ්ඩායමක්. හමාස් කියන්නේ පලස්තීනය පාලනය කරන කණ්ඩායමක්. ඒක බටහිර මාධ්‍යවලට, බටහිර මීඩියා, වෙස්ටර්න් මීඩියා වලට හමාස් ත්‍රස්තවාදීන් වුණාට හමාස් කියන්නේ පලස්තීන ජනතාවගේ විමුක්තිකාමී. ඒක මේ හමාස් කියන මේ ත්‍රස්තවාදීන් කියලා හංගඩු ගහන්න බෑ. කොහොමත් හමාස් කියන්නේ හිඟන සංවිධානයක් නෙවෙයි මේ ACJU වලින් සල්ලි ගන්න. මේක අමූලික පට්ටපල් බොරුවක්. මේ ඒක තමයි මම අභියෝග කරා. පුළුවන් නම් බාණ්ඩ 4,500 1,75,000 ගානේ ගන්න බාණ්ඩ 4,500 ඒ සමාගම්වල ගිනුම් වාර්තාත් සමග ඉදිරිපත් කරන්න. නිකන් බොරුවට ඇවිල්ලා බයිලා ගහන්න එපා මාධ්‍ය කැඳවලා. නිකන් මිනිස්සුන්ට මොකද මේ එයාගේ තියෙන වන් සයිඩ් ගේම් එකක්. ඒ කියන්නේ එයා එනවා මාධ්‍ය වලට කුණුහරුප කියනවා යනවා. එහෙම කියන්න ඕන නම් අනිත් ACJU එකේ අනිත් මිනිස්සුත් කැඳවන්න. ඒක තමයි නියම මේ ජෙන්ටල්මන්. ඒ කියන්නේ ජෙන්ටල්මන් කියන්නේ මහත්මා ගතිය කියන්නේ ඒක තමයි. නිකන් මාධ්‍ය කැඳවලා බයිලා ගහලා යන එක නෙමෙයි මහත්මා ගතිය කියන්නේ. නියම සාකච්ඡාවක්
කැඳවන්නේ ACJU කියන අනිත් මාධ්‍යය ඔය නිදහස් මාධ්‍ය ඔක්කොම කැඳවලා කියන්නේ මෙන්න මේවා තමයි චෝදනා පුළුවන් නම් උත්තර දෙන්න කියලා. එතකොට මේ මිනිස්සු උත්තර දෙයි. නිකන් මේ ඇත්තම කියන මම මේවට කියන්නේ මේ ගොනා ජෝක් කියලා. ඒ කියන්නේ මේ සිංහල බෞද්ධ මෝඩ ජනතාව ගොනාට හන්දන්න මේ ගොනා ජෝක් තමයි මේගොල්ලන් දෙන්නේ. ඔය සහෝදරයා කියන එක මම එකඟ වෙනවා. මොකද මගේ අම්මත් සිංහල බෞද්ධ කාන්තාවක්. මම මුස්ලිම්. මොකද මගේ පියා මුස්ලිම් නිසා මම මුස්ලිම්. ඒ නිසා සිංහල බෞද්ධයන් මොකද මගේ මව ඇවිල්ලා උඩරට බෞද්ධ පරපුරකින් පැවතෙන කාන්තාවක්. අපි ඇත්තම කියනවා අපි ජාතිවාදී නෙවෙයි. නමුත් මේ රටේ ඉන්න මිනිස්සුම ජාතිවාදී ගොඩට ඇදගෙන යන්නේ මම කලින් කියපු මේ අන්තවාදී සංවිධාන සිංහල රාවය බොදු බල සේනාවනි මේ අන්තවාදී සංවිධාන තමයි ජාතිවාදී ගොඩට මිනිස්සු ඇදගෙන යන්නේ. අනිත් එක මේ සහෝදරයෙක්ව මේ අවුරුදු 500කට කලින් ඉඳලා මුස්ලිම්වරු ජීවත් වෙනවා. ඒගොල්ලන්ට මේ හලාල් සහතිකය පිළිබඳ අවශ්‍යතාවයක් මතුනේ නැහැ කියලා. ඇත්ත සහෝදරයා අවුරුදු 500කට කලින් කොස්දෙල් කාපු මිනිසුන්ට මොන හලාල්ද? ඒ වගේ දැන් වගේ පැකට් ආහාර පැකට් යුගයක් තිබුණේ නැහැ. නමුත් දැන් තියෙන පැකට් කළපු ආහාරවල මිනිස්සුන්ට අවශ්‍යයි. මිනිස්සුන්ගේ ඒක මානව හිමිකමක්. ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවද කියලා දැනගන්න. ලංකාවේ ඌරු මස් වලටත් හලාල් කියන මොකද හලාල් කිව්වම වැඩි ආකර්ෂණයක් ලබා ගන්න පුළුවන් කියලා නිෂ්පාදකයෝ දන්න නිසා ඌරු මස් වලටත් හලාල් කියලා ලේබල් එක ගහලා විකුණන්න පටන් ගත්තා. අන්න ඒ නිසා තමයි ACJU ඉදිරියට ඇවිල්ලා ජාමීතුල් උලමා ඉදිරියට ඇවිල්ලා හලාල් සහතිකය නිකුත් කරන්න පෙළඹුණේ. අනිත් එක ACJU පැහැදිලිවම කියනවා අපේ මාසික ආදායම ලක්ෂ 15යි ලක්ෂ 13මාරක් මේ අපේ මේ නඩත්තුව සඳහා වියදම් වෙනවා කියලා. ඒ කියන්නේ අපේ ඉන්ස්පෙක්ෂන්ස් වලට මේ නිලධාරීන් යවන්න මේක මේ මුස්ලිම් ඉස්ලාම් ධර්මය අනුකූලව මේ වැඩේ කරනවාද කියලා ඉන්ස්පෙක්ෂන් කරන්න අවශ්‍ය නිලධාරීන් යවන්න අවශ්‍ය නිලධාරීන්ට වියහිතම් සහ ඒ පඩි නඩි සඳහා ලක්ෂ 13මාරක් යනවා කියලා ඒගොල්ලන් පැහැදිලිවම රජයේ ගණකාධිකාරවරයෙක් ලබා ඒව සහතික කරලා රජයට ඉදිරිපත් කරලා තියෙනවා. නිකන් මේ හාමුදුරුවෝ මාධ්‍ය කැඳවලා නිකන් බයිලා ගහන්න ඕනේ නැහැ. ඇත්තම සාකච්ඡාවක් අවශ්‍ය නම් සංවාදයක් අවශ්‍ය නම් එන්න 4500යි 1,75,000 ගාන අය කරනවා කියන ගිණුම් වාර්තාය අරගෙන එන්න. ඇවිල්ලා කියන්න මෙන්න මුන් මෙච්චර ගාණක් ගන්නවා. මුන් අල් කයිඩා වලට දෙනවා. සාධක ඇතු ඔප්පු කරන්න නිකන් බයිලා ගහන්න එපා. මිනිස්සු මේ ගමේ ඉන්න අප්පුහාමි සිරියාවති ගුණවති සීලවති ගුණාට අන්දලා නිකන් මේ රටේ ප්‍රශ්න ඇති කරන්න එපා කියලා මම කාරුණික ඉල්ලා සිටිනවා. එච්චරයි. අනිත් එක සහෝදරයා කතා කරනකොට පොඩ්ඩක් ඉතිහාසයේ භූගෝලයේ අරවා මේවා ඉන්දියන් සාගරය ඇට්ලාන්ටික් සාගරය හැම එකක් ගැනම පොඩ්ඩක් දැනගෙන කතා කරන්න නිකන් ජනතාවට ගුණා ජෝක් දෙන්න එපා.